හිම්බ කණ්ඩ යන්නේ අද උනා වගේ නේද අපිටත් ඒ දෙතියම තමයි පළවෙනි දරේ 100ට වඩා අඩක් ගන්නවා ඒකට වෙනවා අයියා කරන්න දෙයක් නැහැ ඉතින් රිස්ක් එකක් ගන්න වෙනවා හරි දැන් තියෙන්නේ අපෝ ඒ මයි අරමෝ Hi lamai, good morning. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා මං හිතනවා. දැන් ඇවිල්ලා වෙලාව පාන්දර 4:45යි. ඉතින් පාන්දර 4:45ට නැගිටලා අපි යන්න පොඩි ගමනක්. මේක ඔයාලට වගේම මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ෆස්ට් ටයිම් තමයි ගන්නෙ. 1000k ආවා channel එකට. ඉතින් ගොඩක් සතුටුයි මට. 1000k වලින් පස්සේ කරන පළවෙනි වීඩියෝ එක. අපි යන්නේ මුජු කියලා ප්ලේස් එකකට. ඒක මම හිතනවා ලස්සන අත්දැකීමක් වෙයි කියලා. ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා තමයි මම වීඩියෝ එක අනිවාර්යෙන් කරන්නේ. දිගටම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වගේම subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් මගේ කලින් වීඩියෝ බලලා කොහොමද කියලා බලලා subscribe කරගෙන යන්න. දැම්මම අනිත් අයියලා තුන් දෙනා එනකන් සිව්මාට් එකට පොඩ්ඩක් ආ උදේ මේ කිරි එකක් බොන්න. පහට තමයි අයියලා එනවා කිව්වේ. දැන් ඉතින් මං එනකන් ඉන්නවා යාලා. අපි දැන් මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නවා දැන් මුජු වලට පොඩි දුරක් තියෙන දැන් අපි ආවා කන්න මොනවා හරි. ලිචු මාට් එකට ආවා කන්න. දැන් ඉතින් කාලා යන්න තමයි. අද මාත් එක්ක ඉන්න ඔයාලට පෙන්වෙන්න මේ ඉන්නේ මිස්ටර් සංකයියා. සංකජී. එතකොට ඉන්න අපේ බුද්ධික අයියා හායි කියන්න. හායි බුද්ධි. ඒ බලාජි මේ ඉන්නේ අපේ රොහන් අයියා. මෙයා වතුර රටගෙන වතුර බොන්නේ හොඳ තමයි. ඒක අනිවාර්යයෙන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඒ අයිටම් ටික ගන්න. අපි දැන් ස්කේට් කරනවා නම් මෙන්න මේ අයිටම් ගන්න එපා. ඔන්න ඔය කකුල් වලට දාන ඒවා, ඒ ඇඳුම්, ඒ දේවල් ගන්න අපි යමු පොඩ්ඩක් ඇතුළට බලන්න. ඉතින් තියෙනවා ග්ලව්ස් තියෙනවා. තව හෙල්මට්, ජැකට්, ට්‍රවුසර් ඒක ඔක්කොම තියෙනවා. මොකද මේව ඇඳගෙන තමයි යන්න ඕනේ. මොකද සීතලයි. අපි දැන් ඇඳුමක් සිලෙක්ට් කරගන්න. කියන්නේ බිල් එක මාන් 46යි. මේ ඇඳුම් ඔක්කොටම දැන් අපි වාහනේට නැගලා යමු. යන්න. අපි දැන් ඇඳුනුත් අරගෙන සපත්තුත් අරගෙන යන ගමන් ඉන්නේ. ඔයාලට මං ගිහිල්ලා පෙන්නන ලොකේෂන් එකට. දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න. දැන් අපිට ප්‍රැක්ටිස් මවුන්ට් එකක් තියෙනවා. ප්‍රැක්ටිස් කරලා යන්න තියෙන්නේ. 뒤에서 옆으로 쭉 넘어지면서 자 한번 해볼까요? 넘어져 보세요. 이렇게 අපි දැන් යනවා ස්කේට් එක පදින්න. මම නම් හිතන්නේ පුදුවන් ඒ කියලා. මොකද හේතුව යක් සංකීර්ණ වැඩක්. තේනවා දාට සෙන කොහොමද කියලා. මොකද සොල්නාල් නිමාරුවට ඉතින් ගොඩාක් අය ඇවිල්ලා ඉන්නේ මේක යන්න. මේ කාඩ් එකේ අත තියන්නේ. දැක්ක ගොඩ ඇරුණා. මේ කාඩ් එක මෙතන දාලා තියෙන ඉස්සෙල්ලා දැම්මේ අර. මේ කාඩ් එක අපිට දාන්න තියෙන්නේ අර. එතකොට එන්න පුළුවන්. දැන් ඉතින් නැගලා යන්න තියෙන්නේ. අපි ඉදකන් දැන් අර ඉස්සර යන්න. ඒ වගේ ඔන්න අපි එනම් යන්න
පටන් ගත්තා. ලොකු බලමක් තියෙනවා. මෙතනින් යා ගන්න බැරි කාට. අතෙන් යන්න පුළුවන් ඒක මම බලන්න. Let's go. Make aim. Go for. No. 이렇게 멈춰요. 엄마 상가이에? 상가이에? 땅콩은 어려워요. 좋아요. 어떻게 멈춰주긴 합니다. 양발. මේ ටික සංකීර්ණයි. මොකද හේතුව ඉතින් අර පුරුදු නැහැ බැලන්ස් නැහැනේ. බැලන්ස් තිබ්බනම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. මේ පේනවනේ හිතගෙන ඉන්නත් බෑ. ගැටෙනව කොල්ල. එහෙම තමයි. Good. ෆෑක් විතර කියන්නේ. යන් ආයි පාරන්නේ. යා. ඉතින් මොම තමයි ස්කේටින් පදින සීන් එක. එහෙම තමයි ස්කේට් පැද්දේ අපි. ඉතින් අපි මායි බුද්ධිකයයි සංකයයි ඉන්නවා. රෝහන් අයියයි අපිට ගයිඩ් කරන එකනයි එනකා. ඉතින් මෙතෙන්ට ඉඳලා තව ප්ලේස් එකක් තියෙනවා. ඒක ටිකක් උඩට යන්න ඕනේ. බලමු අපි ඒකෙත් යන්න try එකක් දෙමු. හරි නැවතිලා බැලුවේ එකපාර හෙනකෙමත් දීලා. යාරම දැන් මේ හරි පතල යනවා. අපි බලව. හරි මේ පාර මේ කොරට ගහම දැන් අපි ආයෙත් යනවා උඩට මේ 4 වෙනි පාරද? 4 වෙනි පාර යන්න බලමු මේ සැරේ කීයෙන් පල්ලයට එන්න පුළුවන් වේද කියලා. පළවෙනි සැරේ 100ට වඩා නම් වැටුණා ඒක ෂුවර්. දෙවෙනි සැරේ 3 පාරක් වැටුණා. තුන්වෙනි සැරේ එක පාරක් කර මේ සැරේ try එක කොහොමද වැටෙන්නේ නැතුව එන්න පල්ලෙහාට. බලමු අපි ඒක පුළුවන්ද කරන්න කියලා. දැන් බලමු අපි කොහොමද මේක එකවරම යන්න පුළුවන්ද මොකක් වෙයිද කියලා අපි බලමු. කියන්න බෑ ඉතින් හරියටම අපි try එකක් දෙමු. මම තාම setup කරගත්තා. මීට යන් අපි කලබලයක් නැහැ. මේ හරියට හදාගන්න තියෙන්නේ යන්න නම් වැඩි බැලන්ස් එක තමයි වැදගත්. බලමු අපි try එකක් දීලා කොහොමද කියලා. දැන් මම තීන්දලා ආවා. හරිද? තීන්දලා ආවා. මම බලමු කොහොමද යන්නේ කියලා. එක දිගටම යන්න බැරි මොකද හේතුව සමහර මිනිස්සු ඉන්නවා. ඒ නිසා පොට්ට අමාරු වෙයි. නමුත් වැටෙන්න නැතුව යන්න try එකක් දෙනවා. මේ මම තේනවද වලට මේ මිනිස්සු කාරේ නැද්ද හිටියාම ඉතින් මම යන්නේ කොහොමද? හරියට Ya, ini kena lepasin ni. Ini sini ni saya buat
අර මට කරව ගන්න ගිය ප්‍රශ්නයක් යනවා. නැත්තම් ෂේ මං සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ ෆස්ට් රවුන්ඩ් එකේ. පළවෙනි පාර වැටුණා. ඔයාලා දකින්න ඇති ඉතින් 100 වතාවක් විතර මම හිතන්නේ 100ට වැඩිය නම් වැටෙන්න බැහැ. දෙවෙනි රවුන්ඩ් එකේ මම වැටුනේ 3 පාරක්. දැන් නම් කොහොමද කියන්නේ දන්නේ නැහැ. යනවා. බලමු ඉතින් අපි මොකක් වෙයිද කියලා. මේක තේනාතල් වැඩක් කරලා ඔයාලට මගේ හිවනල්ල පේනවා ඇති. හිවනල්ල කුම්පු මේ සැරේ මම වැටෙන්න දෙයක් try එකක් දෙනවා උඩින්ම. කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඉතින් අපි try one day you can fly. Okay. So ini sa so ini sa අපි yang long video එකක් වෙයි. ඒත් කමන්නේ ඉවර වෙනකන් බලුවත් ඔයාලට පාඩුවක් නම් වෙන්නේ නැහැ. මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම සෑහෙන්න වටින එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම වටින සෑහෙන්න. 이제 ඇත්තටම වටින එක්ස්පීරියන්ස් එක. 안녕하세요. shit. Hindi mamahuli. Ayyo. Shit. Harvino dwara. Atana. මේක. රොඩ් වෙන්නේ. කොහොමද? අන්තිම ප්ලේස් එක. හරි තියෙන්නේ. අන්තිම ප්ලේස් එක ඕම තෙන්න තමයි ඉතිබ්බේ. අයියෝ. ආයෙත් කරන්න බෑ. අපි දැන් යන්නේ ඊළඟ එකට. උඩේකට. යන අනිත් පැත්තේ තව එකක් තියෙනවා. අපි ගියපු එක නෙමෙයි තව එකක් තියෙනවා. එතෙන්ට යන්නේ. බලමු මේ පැත්තේ එක්ස්පීරියන්ස් එක කොහොම වේද කියලා. කොහොමද මේ ගල් වෙලා තියෙන විදිය? අනිකර මේක උඩ ඇවිදන් යන්න පුළුවන්. අනිකර මායාකාරී හිඟීමක්. දැන් සෑහෙන වෙලාවක් අපි ආවා. ඉතින් පිටිපස්සේ හොයන්නේ කට්ටිය අනිත් අය අනිත් බෙන් සෙට් එක පල්ලෙහාට යනවා. ඔයාලට පේනවා ඇති මේ අයිස් මිදිලා තියෙන්නේ. මේ යට තියෙන ඔය සුදු පාට. ඔය තියෙන්නේ වතුර ඇවිල්ලා මිදිච්ච පාරවල් තියෙන්නේ. වතුර යටින් යනවා උඩින් හොඳටම ගල්ලා තියෙන්නේ. ඉතින් මෙහි මම හිතන්නේ සෑහෙන සීතලක් වෙන 4 වගේ තිබ්බනේ. වෙන 4 තිබ්බනේ. તો ආහාරය දැන් තියෙන්නේ යකෝ. අර මේකේ නැගලා එමු අපි. එන්න හැකි වේද බං ඒකේ? එන්න නම් පුළුවන්. වැඩේ තියෙන්නේ ඉතින් වැටෙන ප්‍රමාණය වැඩි වෙයි වගේ. ඔව් නෑම ගැඹුරට යන්න පුළුවන්. එන්න තමයි පැයක් විතර යයි. මේ සෑහෙනම දුරක් මේක නම්. වාට කියන කිලෝමීටරයක් වැඩි වෙන්නේ කිලෝමීටරයට? කිලෝමීටර වැඩි වේද කියන්නේ? 10 ඉඳලා මෙන්න තියෙන්නේ නේ. ඔතන ඉඳලා කිලෝමීටරයක වැඩි දුරක් අපි එන්න හදන්නේ දැන් නම්. මොනවා වෙයිද දන්නේ නැහැ. හැබැයි ප්‍රැක්ටිස් වෙන කට්ටියත් එනවා මට හිතෙන්නේ. නෑ ප්‍රැක්ටිස් කරනවා වැටුණා එතන. එහෙමද? ඔයාලට පේනවද මේ හිම වැටිච්ච පාරවල් මේ තියෙන්නේ මේ කැලේට. මේ තියෙන්නේ මේ හිම වැටිලා සාමාන්‍යයෙන් තැන්වල ඉතුරු වෙලා අනිත් ටික දිය වෙලා.
දැන් අපි ඒ තැනට ආවා. ඊ මේක යන්න දී ඉහළ පල්ලමක බං. අඩා මෙතන නම් යන්න දෙන්න පුතේ. මෙතන මචං ඉතින් පිරි බඩු ගෑණි වලට තමයි මෙතන. දැම්මම මේ අකුර හදාගත්තා. දැම්මම මේ අකුර හදාගෙන යන්න තියෙන්නේ. අඩෝ මෙතන පල්ලම. මෙහෙන් යන් ඔයි. මෙතනනොත් ගියා. ඔයාලට පේනවද? තව උඩට ගියා හැකි. හරි තියෙන අතන කේබල් එතනින් තව උඩට යන්න පුළුවන්. උඩහටම ගිහිල්ලා මෙන්න මෙහෙ තියෙන. ඔය තියෙන්නේ. මෙන්න මේ පැත්තේ. මේ පැත්තෙන් පල්ලෙහාට එන්න පුළුවන්. ඊට පස්සේ තව ඕනේ කට්ටියට අරහෙන් එන්න පුළුවන්. ඒ හැබැයි පොඩ පල්ලම වැඩි. ඒකයි වැඩි. පල්ලම ටික ගොඩාක් පල්ලමක් තියෙනවා. ඉතින් අර ප්‍රැක්ටිස් කරන කෙනෙක්ට නම් ටිකක් අමාරුයි මේක එන්න ඇත්තටම කියනවා නම්. මේ අපි බලමු ඉතින් කටින් අහලා යනවද නැද්ද කියලා. මං හිතන්නේ මෙතනින් පාදර යන්නේ. මේ තියෙන්නේ. ඔය පාදර තමයි යන්න තියෙන්නේ. අපි try එකක් දෙමු. මේ නම් ඇත්තටම සීතලයි. මොකද හේතුව මේ සීතලයි කියන්නේ උඩමනේ. අපි උසක් මේක සෑහෙන උසයි ඇත්තටම කිව්වොත් එහෙම. මට දැන් මෙතන ඉඳලා අර පාදින් පේනවා. පොදු සෑහෙන පාදින් තියෙන මේකට වැඩි. ඉතින් අපි සෑහෙන උඩකට ඇවිල්ලා තමයි මේක පදින්න යන්නේ. ඉතින් බලමු ඉතින්. අන්න බුද්ධිකා කියනන් යනවා තනි පල්ලෙහාට. ඊළඟට අපේ chance වෙලාව තියෙන්නේ. අර කෙල්ල දෙන්නගේ ඉනා උනා වගේ නේ. දැන් අපිටත් ඒ දෙතියම තමයි. වෙනවා අයියා. කරන්න දෙයක් නැහැ ඉතින්. රිස්ක් එකක් ගන්න වෙනවා. මාත් ගියා එනවා. ගාමන ආරම්භ කරා. බලමු ඉතින් කොහොම වෙයිද කියලා බලන්න. මෙහෙ අර හිම ගතිය නෑ මෙහෙ කල වගේ. ඒතකොට ලිස්සන් ප්‍රමාණය වැඩි. ඒකයි වැඩි වෙලා තියෙන්නේ. හිම තිබ්බනම් ටික ස්ලෝ කරගන්න ලේසි. බලමු ඉතින්. මේ දෙක එක ගන්න තියෙන ඕනි කියලා තමයි අපේ කෝච් කිව්වේ. මේ අපිට ගයිඩ් එක දුන්නේ එයා. ඉතින් ඒක ගන්න තියාගෙන යන කොහොමද මම උඩරින් try එක දුන්නා. දැන් නම් ටිකක් බැලන්ස් මේ ඒත් පොඩි මිස්ටේක් වෙනවා. සමහර දැන්වල මේක වැඩේ තියන්නේ මේ කල වගේ සෙට් වෙනවා. කල වගේ සෙට් වුණොත් එහෙම මේ අමාරු යන්නේ. ඒ මයි අරබෝ! බලමු ඉතින්. සද්දයක් එන්නේ. ඒ හරිය හයිස් නැහැ. එතකොට ලිස්සන ප්‍රමාණය වැඩි. ඔයාලට පේනවද මේ පල්ල? ඉතින් තව යන්න තියෙනවා මේකේ. තව පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් මේ හයිස් නැති වුණොත් එහෙම මේ හරි අමාරුයි. යන්න. මේකයි වැඩි. මේක මේ ටිකක් කර. අයිස් කියන්නේ මේ හිම තියෙන්න ඕනේ. හිම තිබ්බොත් තමයි බ්‍රේක් කරගන්න ඉතින්. නැත්තම් බ්‍රේක් කරගන්න බෑ. ඔයාලට වේනදී අර යනවා ගෙඩි වගේ මිනිස්සු යන්නේ. යාලා නම් කමරක් රිස්කෝප් කරන අය වෙන්න පුළුවන්. විතර ඒ ස්කේට් කරන අය ඒ වගේ මේ කරන අය වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම නැහැනේ. මගේ ෆස්ට් ටයිම් මේ එක්ස්පීරියන්ස් එක ඉතින් මීට වඩා අතරම ගොඩක් සතුටුයි. මොකද ඉතින් මේ විදිහට මේ යනවා කියන්නේ. ඕ
ඉතින් ඒක ගැම්මටම යන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් මේ සෑහෙන දුරක් ආවා. සෑහෙනම දුරක් ආවා. ආව යන්න තියෙනවා තව බලලම. යන ගමන් තියෙන්නේ. ස්ලෝ වෙනවා. ඉතින් මේ සමහර තැන් තියෙනවා ස්ලෝ වෙන. ගොඩක් ස්පීඩ් එක යන්න බෑ මොකද මේ මට කන්ට්‍රෝල් කරගන්න බැරිනොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද හරියට වැටුනොත් එහෙම අනිවාර්යෙන් කකුලක් කඩලා යනවා. මොකද මේ සපත්තුව ප්ලාස්ටික්. ඒක උඩටම එනකන් තියෙනවා. එතකොට දණියට පාතින් තියෙන්නේ. ඒක හරියට නැවුනොත් ඒක රිදෙනවා ඇත්තට. මගේ මේවත් එහෙම මේ පිටිපස්සට අත තියලා ඉවරලා මේ මොනවද මේ කෙවිලා වගේ තිබ්බේ දැන් හරි ගිහලා නෑ. ගිහලා පොඩ්ඩක් අමාරුයි. ඒකත් හරියයි. ඔය වෙනව නේද ඔයාලට මේ අයිස් වගේ තිබ්බොත් එහෙම අමාරු. මේ හිම තිබ්බොත් ලේසි බ්‍රේක් කරගන්න. ඒකට ටිකක් ස්ලෝ වෙනවා. අයිස් තිබ්බහම යකා වගේ යනවා. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. දැන් අන්තිම මොහොත මොහොත තියෙන්නේ. බලමිති අපි අන්තිම මොහොත වෙනකන් යයිද කියලා. ඩහින්දලම ආවා මේක සෑහෙන ඩයිව්යක්. මොකද හේතුව මේ අරක වගේ නෙවෙයි අපි කලින් ගියතන වගේ නෙවෙයි. මේක සෑහෙනම මේ යටට යන්න තියෙන්නේ. Oh my god. Oh my god. Oh. Oh, yes. Diyene. Dive එක. Tummy. Yeah. Oh my god. Yang atende. Oh, ඉන්න shoes එක ගලවනක. ඒක මාරයි කියන්නේ. එකපාරින්ම ආවා. ඒකේ අරක වැටලා ඔයාලට කියන්න අරක වැටුණා. අන්තිම පාරත් ඒකේ වැටුණා එක සැරයක්. මේ ඩයිව් එක සෑහෙනම දිගයි. මං හිතන්නේ කිලෝමීටරයක් විතර තියෙනවා. ඉතින් ඒ කිලෝමීටරය වැඩිනේ. කිලෝමීටරට වැඩිය තියෙනවා. ඉතින් හරියටම ගාන දන්න කොහමද කිලෝමීටරට වැඩි. ඉතින් ඒ කිලෝමීටරයම සම්පූර්ණ ඒ ඩයිව් එක වැටෙන්නේ නැතුව ආවා. හරි චැලෙන්ජ් එක ඒක මගේ හිතේ තිබ්බ ආසාව හරි ගියා වගේම සතුටුයි මට ගොඩක්. දැන් ආපු ඩයිව් එකේ මුල් තැන තමයි පොඩ්ඩක් මේ පල්ලම වැඩි. එතන පොඩ්ඩක් මේ අමාරුයි. ඒක අල්ලගත්තට පස්සේ ටිකක් ප්‍රශ්නයක් නැහැ. එතන එක නෝමල්. ඉතින් ඒක තමයි උනේ. දැන් අපි ස්කේට් කරලා ඉවරයි. දැන් අපි මේ ටික තියන්න යනවා. ඔන්න දැන් ඉතින් අපි යන්න තමයි මෙතනින් හදන්නේ. ඉතින් අපි යමු. තියෙන්නේ එතන වලට පේනවා ඉතින් අර ඈත. දැන් අපි අඳුන් ටිකයි සපත්තු ටිකයි බාර දෙන්න තියෙන්නේ. ඉතින් ෂොප් එක එන කවුරුහරි ඉන්නවනම් මෙතෙන් ඇවිල්ලා ඔයාලට අයිටම් ටිකයි එතකොට ගයිඩ් කරන්න කෙනෙකුයි සෙට් කරගන්න පුළුවන්. මොකද ඒ ගයිඩ් උනත් හරිම හොඳයි. අපි දැන් අඳුන් ටිකත් බාර දුන්නා. බාර දීලා දැන් අපි යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගමන ගිහින් ආවා. දැන් තමයි බැස්සේ. දැන් බැහැලා ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් අද දවසේ ওই විදිහට තමයි උනේ. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් දිගටම subscribe කරලා තියාගන්න. වගේම ආයෙත් මේ වගේ වීඩියෝ වලින් හම්බෙමු. ගිහින් එන්නම්. එකක් දාගත්තා. එක දාගන්න පුළුවන් නේ. දෙවෙනි එක දාගන්න බෑ යනවා. ආයේ එතනම දඩි ගහනවා. ඒකයි මට වෙලා ගියේ. මට අර නැගිටලා අර පොඩ්ඩක් අර එනකන් ගලවලා. ඔව් ඒක හරි. එහෙම නැගිටිනවා. මට නැගිටින්න බෑ බලනවා. ඒක ලේසි. ගලවන්න ඕන පැත්තට මේ අතර හැරිලා එහෙම කියලා නැගිට්ටම මේ පැත්ත උසයිනේ.